සෝමවීර සේනනායක මහත්මයා කියන්නේ මේ රටේ සාහිත්‍ය ශ්‍රේෂ්ත්‍රයේ විශාල වටිනා මෙහෙවරක් ඉෂ්ට කළ ලේඛකෙක්, චිත්‍රපට තිර නාටක රචකෙක්, එකම මේ වර්තමානයේ ජනප්‍රියම මාධ්‍ය වන රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවේ අද්විතීය චරිතයක්. නෑදෑයෝ, යශෝරාවය, අසල්වැසියෝ, මැණික් නදියේ ගලාබසී, පළුඟු මැණිකේ, සිත නිවන කතා, අඹුසැමියෝ, දූදරුවෝ, බලදේවගේ ලෝකය, මවකගේ ගීතය කියන අසම සම ටෙලි කෘති වල නිබන්ධකයා සෝමවීර සේනනායක. ඒකම සම්මානනීය කෘතීන් රාශියක ජයග්‍රාහක ලේඛකයා. මැණික් නදී ගලාබසී, පංචවර්ණ, ඉරහඳ පායන ලෝකයේ, මතු දවසක, ආදරයට බය මිනිස්සු, එක්ටැම් ගෙවල්, යශෝරාවය, අඹුසැමියෝ, බලදේවගේ ලෝකය, මවකගේ ගීතය, අපූරු ගමේ කතාව, වටිනා වදම් සහ බෙදුම්, එකම එවැනි කෘතීන් රාශියක් නිර්මාණය කර එතුමා පුවත්පත් කලාවේදියෙකු හැටියට විශේෂයෙන්ම නවයුගයේ කතුරුවරය හැටියට විශාල මෙහෙවරක් ඉෂ්ට කර දැවන්ත චරිතයක්. වසර 9කට පෙර අපෙන් සමුගත්තා. අද මං එතුමාගේ ජීවිතය ගැන කතා කරන්නේ එතුමාගේ දයාබර බිරිඳ රූපා සේනනායකත් සමග. රූපා සෝමයත් එක්ක සෝමය කියන්නේ හැමදාම කරේ සෝමයයි. සෝමයත් එක්ක කොයිතරම් කාලයක් යුග දිවි ගත කෙරුවද? අවුරුදු 45. එතකොට දැන් එතුමා සමුව අරගෙන අවුරුදු කීයක් කරා? දැන් මේ ගත වෙන්නේ 9 වෙනි අවුරුද්ද. 9 වෙනි අවුරුදු. අවුරුදු 45ක් එකට හිටියා. ඊට පස්සේ අන්තරායල 9 අවුරුද්ද. දැන් වාට අවුරුදු 45යි 50යි 52ක් වුණාට ඒ මතක සටහන් එමටම තියෙන ඒ ගීතනේ. ඔව් මම වාත් එක්ක ඉක්මනට යන්න කැමතියි. අතිනත්ත ගත්ත කාලෙට. ඒ කොයි අවුරුද්දද? 1972. ඒ විවාහය සිද්ධ වුණේ කොහොමද? ඒක ප්‍රේම විවාහයක්ද යෝජනා කරපු එකක්ද? යෝජනා කිව්වා. ඔව්. කොහොමද ඒක සිද්ධ වුණේ කියන්නේ? ඉතින් යෝජනාවක් කරනවා මේ ඒ දවස්වල ඉතින් කපුව හිටියනේ. දැන් නැහැ නේ. ඒ කපුව මාත් එක්ක තමයි මෙයා මේක කරගෙන ආවේ. ඔව්. ඉතින් මම දැකපු ගමන් මෙයා කැමති වුණා මට. මම ඉතින් ගොඩක් පොඩි හැබැයි ඒ දවස්වල ඉස්කෝලේ යමින් හිටියේ නමුත් ඉතින් මම කැමති වුණා ගාව වෙන්න. ඔබ හිටියේ මේ රූප හිටියේ මේ බොරලස්කමේ මේ ඔයාගේ ගම මේ සෝමීරය අවිස්සයි. තාත්තා වේද මහත්තයා. ඔව්. එතකොට ඔයාගේ පවුල කී දෙනෙක් හිටියද? මගේ පවුලේ 6 දෙනයි, එයාගේ පවුලේ 6 දෙනයි ඔක්කොම. ඉතින් එහෙම තමයි විවාහය ගත්තේ කාලෙත්. පොල් විචාරයක් තිබුණා ඒ කාලේ දැන් වාගේ ඔය හෝල් වල විවාහ ඒක ගන්න. තමයි කිව්ව ගන්න ඕනේ. විවාහ ගත්තේ නැහැ ගෙදර වල වලමයි කරේ. අපේ විවාහ සිතුනේ අපේ ගෙදරමයි හෝම් කමින් එක මහත්තයා ගෙදර අවිස්සාවේ සිටියේ. එහෙම තමයි අන්නවන්නේ. අපි කොච්චර වෙනසකට දෙහිටියේ. දැන් ගොඩක් වෙනස් ඔව්. එතකොට සෝමය අයියා මොනවද කර හිටියේ? එතකොට එයා නේකෝසික වැඩ කරනවා. පොත් ලියලා නේද? පොත් ලියලා මම ගියේ ඉස්සෙල්ලාම ලියලා මාව බලන්නේ නැති වෙන දවසේ මට ඒක අරන් එන්න දැන් කරා. මොකද පොතේ නම? මාවගේ ගීතේ පොත. ඒක විතර ලියපු නේද? නෑ පොත් ලියලා තිබුණා කලින්. ඒ පොත ඒ වෙනකොට ලියලා තිබිලා එනවා. දෙවෙනි දවසේ බලන්න යනකොට මවකේ ගීතේ ගෙනත් දුන්නා. හරි ලස්සන වතුරට. ඔව්. ඉතින් ඊට පස්සේ කෙනාට පදිංචි රවුනේ කොහෙද විවාහයක් පස්සේ? මේකද තමයි. මේකද? මෙච්චර ලොකුට උනේ නැහැ ටිකක් පොඩි ගියක් තිබුණේ. ඒක ඔයාගේ දෙමෝපියන් ලැබිච්ච ගියක්. මගේ තාත්තා මට පිළිපි. හරි මාඩම්බර වෙලාවක් නේද අපිට. ඔව්. එතකොට එතකොට මේ පොත්පත් ලිවීමේ කලාවට වාට කොහොමද යාට දායක වෙන්න සිද්ධ වුනේ? ඉතින් අනිත් ගෙදර දොරේ හැම වැඩකින්ම යා නිදාස්. ඔව්. පොත් ලියන එක විතරමයි කරන්නේ. එච්චර ඒක මේ කරා. මේ කඩේට යන්නේ මම මාකටිං කරනවා මුත් ඒ තමයි පොත් ලියන එක තමයි මම කරේ. අන්තිම ඔයාගේ පවුලේ කට්ටියක් තිබුණේ මට මේක.
වටපිටේ ඉන්න හල්පාල්තමක් උන්නාගේ මල්ලා කියලා කට්ටියම ඉන්නේ. ඒගොල්ලන්ගේ සහයෝගය හැම දෙයකම. එතකොට මේ ඔව් එතකොට ජීවිතේ පළවෙනි දරුවා හම්බුනේ? පළවෙනි දුව හම්බුනේ 74. ඔව්. දැන් දුව කොහෙද? දැන් එයා ඉන්නේ නිව්සීලන්ත වල. නිව්සීලන්ත වල. දුවගේ නම කොහොමද? දුවාෂිනි. දුවාෂිනි. ඊළඟ දරුවා පුතා හම්බුනේ 78. එයාගේ නම මොකක්ද? එයාගේ නම අකලංක. අකලංක දැන් මොනවද කරන්නේ? එයා දැන් මෙහෙමවත් බලාගෙන මේ ජොබ් එකක් කරගෙන ඉන්නවා. එයා software engineer කෙනෙක්. software engineer කෙනෙක්. ඔන්නෝමයි. දැන් සෝමේ අයියා මේ ලේඛන කලාවේ සිරිත් කෙනෙක් අන්තරා වෙනකොට පොත් කීයක් නේද? ගොඩාක්. ලැක්කෙන් කොහොමද? පොත් 50කට. මේ වැඩි හරිය මේ මුල් භාගයේ තිබුණ අපකතා තමයි නේද? ඔව්. ඒ සෝමේ අයියා ලියපු නවකතා අතරින් වැඩිපුරම කැමතිත් කෘතියන් තිබුණාද? විශේෂයෙන් වෙන මාගේ ගීතේට මම ගොඩක් කැමතියි. යශෝරාවේ මැනික් නදී ගලාව සේවයි ටෙලිග්‍රාමත් කියනවා. මාගේ ගීතයක් කරා කොයි විදියටද නිරත වෙන්නේ? මෙතන ඉතින් දෙපාන්දර බහායනකොට හැරෙනවා. ඔව්. එහෙනම් ඉතින් බුදුන් වහන්සේලා මොනකට ඕකගෙන ඔක්කොම කළා. ඉතින් ලියන්න ගත්තා. ඊට පස්සේ තේරුම්ලාට නවත්තනවා, වර්කනලාට නවත්තනවා, පොඩි වෙලාවක් පැය භාගයක් විතර දවල්ට මානසිකුටි පොඩි නිින්දක් දානවා. ඊට පස්සේ එන්නේ කියලා අයින් පැය වෙනකම්. ඒ කටයුතු කරගෙන ගිහිල්ලා චිත්‍රපටි වලට කතා ලියන්න පටන් ගත්තා. ඒ කටයුතු ගැන යමක් කියන්න. එතකොට ලේකවුස්ගේ ඉන්න කාලෙමයි මට මේ තුනුනේ මේ චිත්‍රපටි වලට මම අර චිත්‍ර කතා වලටත් කතා දුන්නනේ බඳුල හරිචන්ද්‍රට එන්නේ. හරි හරි. ඒක ඒවැ චිත්‍ර කතාත් එක්ක මේ ගොඩක් ඒවත් චිත්‍රපටි වලට නැගුණා. ඒවා මේ චිත්‍රපටි ගත කරන හරි සන්තෝෂ වුණා අයියා. ඔව්. ප්‍රසිද්ධ නළුනේ දාලා ඒ ගොඩක් චිත්‍රපටි වලට නැගුණා. ඒකට ඊට පස්සේ මෙයා ඒ පැත්තට යමු වුණා චිත්‍රපටි. ඒ චිත්‍රපටි කතා කීයක් විතර ලියුවා? කතා ලියුවා කතා කරලා ඔව් මේ අපි නම් වශයෙන් අරගෙන දාමු පස්සේ අපි කතා කරනවා. ඊට පස්සේ ලංකාවට රූපවාහිනිය ආවා. එතකොට සෝමය වීරසේනාරක මහත්තයා රූපවාහිනිය බදුලත්තා වගේ දෙයක් නේද කරේ? ඔව්. ඒ කියන්නේ ඒ වෙනකොට රූපවාහිනිය වැඩසටහන් කරන්න කවුරුත් මේ දැනගෙන හිටියෙත් නෑ. ඔව් කියන්නේ දැනගෙන හිටියෙත් නෑ. ඉදිරිපත් නොවන කාලයක් මෙයා හුඟක් වෙලාට ඔය පොතපත කියවලා ඒ ඇසුරෙන් දැනුම ලබාගෙන තමයි එකට යමු වුනේ. ඔව්. ඒ නිසා එයාට ගොඩක් chance එක දුන්නා ඒ දවස්වල. එයා වැඩියෙන් වැඩ කරේ ධම්මජාවට පටන් ගන්නකොට. ධම්මජාවට එකක් කරා. ඔව් පටන් ගන්නකොට ඒක කරේ. ඊපස්සේ මාගේ ගීතේ කරා, අනිත් නැටි ගලවසි කරා. යශෝරාවේ හැබැයි මෙයා ස්ක්‍රිප්ට් එක ලිව්වේ නෑ. ඒක ලිව්වේ මේ පොත විතරයි. අසල්වැසියෝ දූදරුවෝ තමයි මම හිතන්නේ මේ වැඩි කාලයක් ගිය නාට්‍යනේ. ඔව්. මම හිතන්නේ මේ මානික ශ්‍රීගාන කියන්නේ. සෝමය මේ බෞද්ධ කටයුතු වලට යමුනා නේද? විශේෂයෙන් මේ ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ කටයුතු වලට එතුමාගේ ජීවිතයේ ප්‍රායෝගික බෞද්ධ චරිතයක් ඇටියට ගත කරපු ඒ ජීවිතය ගැන මොකක්ද කියන්නේ? ඉතින් ගොඩක් පන්සල් වල වැඩ කටයුතු වලට සහභාගී වෙනවා. මේකට දායකත්වය. අර හිතන වෙන කතා පටන් ගත්තේ එතුමා නේද? හිතන වෙන කතා. පොයදාට. නේද? පාරමිතා. පාරමිතා කියන්නේ. පාරමිතා. ඔව්. ඒවා මේ පොයදාට කටපත. මේ සෝමය ලොකු තෘප්තියක් ලැබුවා ඒවා කරනකොට. ඔව්. එතකොට මේ අපි සැමියෙකු වශයෙන් මේ තාත්තා කෙනෙක් හැටියට ඒ පවුලේ කටයුතු වලට කොහොමද ඒ දායක වෙන්නේ? ඒක ඔයාටම බාර දීලා තිබුණාද වැඩි හරියට? වැඩි හරියක් ඉතින් මම තමයි යන්නේ. හැබැයි හැමතිස්සෙම දරුවෝ ගැන බලනවා, හොයනවා. ඒගොල්ලෝගේ කටයුතු කෙරෙන්න ඕන විදිහ. ඔයා ඒ බරේ යාර දුන්නේ නැහැ. නිතරම අහලා බලනවා ළමයි ගැන ගෙන්නත් තුන්දෙනා එක. රැයට කැමේ සිටි හම්බුනා. ඒගොල්ලන්ගෙන් අහනවා දැන් කොහොමද පුතේ ඉස්කෝලේ, කොහොමද දුවේ ඉස්කෝලේ, මොනවද කරන්න ඕනේ? උගලන්ට දුර්වල විෂයන් තියනවාද, මොනවද ටියුෂන් යන්න ඕනේ? ඔය වගේ දේවල් කතා කරනවා ඉතින්. කතා කරලා ඒවට යමු කරනවා. සමය අතරාන වයස් කියලා. වයස 73යි.
වයස 73. ධර්මය තුල ධර්මයේ තුරාන්ති ජීවත් වුණා තමයි. හොඳට ජීවත් වුණා. බලපෑමේ මේ ජීවනීය රෝගය. ඒක ගොඩක් කල් තිබිච්ච නිසා ඉතින් අනිත් ඕකස් ගොඩක් ෆේලියර් වෙලා තිබුණා. ඔව්. සෝමේ නැතත් ඔබ අද අඩුපාඩු නැතුව ජීවත් වෙනනේ. ඒ පරිසරයේ සැමිය කැටරේ නිර්මාණය කරා. නිර්මාණය කරලා තියෙන ඉතින් අනිත් එක මගේ දරුවෝ දෙන්න ඉතින් මට කිසි අරමුණක් කරන්න දරුවෝ දෙකත් එක දෙන්නෙක් තුළ කරපු දෙයක් නේ. බලාගන්න. ඔව්. ජීවිතය ගැන මොකද්ද රූපට හිතෙන්නේ? ජීවිතේ ඉතින් මම විඳින්න තියෙන හැම දෙයක්ම විඳලා තියෙනවා. ඉස්සරහට විඳින්න ඉන්නවා. ඔබේ දැන් දවස් ගත කරන්නේ කියන්නේ කොහොමද? දැන් ගොඩක්ම නිදහසේ ගත කරනවා. මම පන්සල් වල යනවා, තුන් එකට වල දෙනවා. භාවනා කිරීමේදී ඒ වගේ දේවල් දෙනවා. ඔව්. ඒකම මේ ඔබ දහම් පාසල ගුවන්නවා. ඔව්, දහම් පාසලට ගන්නවා. කොච්චර කාලයක්ද? දැන් අවුරුදු 15ක් විතර. දහම් පාසල ගුවන්නවා. මල් පොගාවට තාම හිටවුණාද? ඒක තමයි මගේ විනෝදාංශය. ඔව් මට මතකයි. ඔව්. හොඳයි රූපා. මේ සෝමේ ගිහිල්ලා ජූලි 9 ජූනි 9 තමයි සමුගත්තේ. ඒ වෙනුවෙන් දානමාන කටයුතු සූදානම් කරලා තියෙනවා. එතුමාට සහෝදරයෙක් හැටියට මට ඔබට කරන්න එකම දේ මේ මුක්තිය ප්‍රාර්ථනා කරන එක තමයි නේද? ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ පටිගත කරපු හෙට්ටිටත් සුබ ප්‍රාර්ථනා කරනවා. අපි සමග